හරි ළමයි අපි ඊළඟට බලමු තුන්වෙනි MCQ question එක. හරි ඒකේ කියනවා පහත ඡේදයේ A සහ B හිස්තැන් වලට සුදුසු ආදේශක සහිත පිළිතුරු තෝරන්න කියලා තමයි කියන්නේ. එතකොට මේකේ උත්තර ගත්තොත් තියෙනවා cloud computing තියෙනවා, mini frame computer කියලා එකක් තියෙනවා. තව ඔය වගේ ඒ වලට තියෙන ආන්සර්ස් ටික අපි බලමු මොකක්ද දෙන්නේ කියලා මේකේ කියවගෙන යද්දි මොන වගේ එකක්ද එන්නේ කියලා. එතකොට මේ වගේ එකක් කරද්දි ඔයගොල්ලෝ ඉස්සල්ලාම බලන්න ඕන මේක ආන්සර්ස් ගැන හිතන්න එපා වැඩි. මේක ඉස්සලා ඡේද කියවන්න යන්න. හරි. ඡේද කියවන්න ගියාට පස්සේ ඊට පස්සේ බලමු ඊළඟ ස්ටෙප් එකේදී මේ මොන වගේ ආන්සර්ස්ද ගැලපෙන්නේ කියලා වටත්. හරි. ඊතා පැරිණි වුවත්, ඒ කියන්නේ හිස් තැනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඊතා පැරිණි වුවත් එය තවමත් ලොව විශාලතම සංස්ථාවල දෛනික මෙහෙයුම් වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. බලයට අමතරව එහි ජනප්‍රියත්වයට හේතු අනෙක් ප්‍රධාන කාරණා වන්නේ කියලා ආයි ස්පේස් එකක් තියෙනවා. හරි. ඊටා පැරණිවත් කියන්නේ මොකක්ද ඔය? එතකොට ඒට එන්න ඕනේ එක්ක ක්ලවුඩ් කම්පියුටිං වෙන්න ඕනේ නැත්නම් මිනි ෆ්‍රේම් කම්පියුටර් නැත්නම් මහා පරිගණකය. නෑ මිනි ෆ්‍රේම් කම්පියුටර් කියන්නේ මහා පරිගණකමනේ. සිංහලෙන් කියන්නේ ඒක. එතකොට ඉතා පැරණිවත් දැන් ක්ලවුඩ් කම්පියුටිං කියන එක ඉතා පැරණි නෑ. අපි ඒකට ගමු මිනි ෆ්‍රේම් කම්පියුටර් කියලා බලන්න. මිනි ෆ්‍රේම් කම්පියුටර් ඉතා පැරණිවත් එය තවමත් ලොව විශාලතම සංස්ථාවල දෛනික මෙහෙයුම් වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඒක ඇත්තනේ. ඒතකොට ඔය මිනි ෆ්‍රේම් කම්පියුටර්ස් ගොඩක් ඔය අපේ තියෙන්නේ පර්සනල් කම්පියුටර්ස් නේ. ඊට වැඩි උඩ තියෙන එක තමයි මිනි ෆ්‍රේම් කම්පියුටර්ස් කියන්නේ. ඒතකොට ඒ වගේන් කරන්නේ ඔය එයාපෝර්ට්ස් වල බැංකු වල වගේ මොකද ඒ වගේ ප්‍රොසෙස් ගොඩාක් වෙන හින්දා අපේ පර්සනල් කම්පියුටර් එකක් ඒ වගේ තැනකට දාන එක සුදුසු නෑ. මොකද අපේ සිංගල් ප්‍රොසෙසර් සිංගල් යූසර් නේ යන්නේ. ඒකට ඒ වගේ තැනකට බැංක් සිස්ටම් එකකට හරි එයාපෝර්ට් එකකට හරි ඒ වගේ පර්සනල් කම්පියුටර් දාන එක සුදුසු නෑ. ඒ වගේ තැනකට දාන්න ඕනේ යූසර්ස්ලා ගොඩ දෙනෙක් යූස් කරනවා වෙලාවකට. එතකොට ඒකට ගොඩක් හොඳයි මල්ටිපල් ප්‍රොසෙසර් සහ මල්ටිපල් මේ යූසර් කියන එක. එතකොට ඒ වගේ එකකට මිනි ෆ්‍රේම් කම්පියුටර් තමයි වඩාත් හොඳ වෙන්නේ. මිනි ෆ්‍රේම් කම්පියුටර්ස් වඩාත් හැදෙන කියන්නේ ඉස්සර තමයි මිනි ෆ්‍රේම් කම්පියුටර්ස් ගොඩක් යූස් කරේ. දැන් වර්තමානයේ සුපර් කම්පියුටර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ දේවලුත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ගත්තොත් බලයට අමතරව ජනප්‍රියත්වයට හේතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ ඒ අන්තර්ජාලය මත නොයැපීමයි කියලා තියෙනවා. එය සේවා සපයන්නන්ගෙන් මත නොයැපීමයි. එහි මිල අඩුයි. එය විශ්වාසනීයත්වය අඩු විශාලත්වය. එතකොට මිනි ෆ්‍රේම් කම්පියුටර්ස් අඩු විශාලත්වයක් කියන එක නම් වැරදි. එතකොට අඩු මිලක් කියන එකත් වැරදි. එතකොට අන්තර්ජාලය මත නොපැයීම කියන එකත් ඒකත් වැරදි. නෝකට අන්තර්ජාලය පැය. අපි පර්සනල් කම්පියුටර් එකක් මත අන්තර්ජාලය පැය. මේ සර්විස් ප්‍රොවයිඩර් මත නොයැපීම. ඒකත් වැරදි. මොකද අපි හැමෝම SP කෙනෙක් මත යැපෙනවා. ඩිපෙන්ඩ් වෙනවා. එතකොට පර්සනල් කම්පියුටර් එකක් උනත් මිනි ෆ්‍රේම් කම්පියුටර් එකම SP කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට සර්විස් ප්‍රොවයිඩර්ස්ලා අනිවාර්යෙන් ඉන්න ඕන. එතකොට අපිට ගත්ත හැකි හතරවෙනි එක එහි විශ්වාසනීයත්වය. එතකොට පර්සනල් කම්පියුටරේට වැඩි ඒ වගේ විශ්වාසනීයත්වය වැඩි කියලා කියන්න පුළුවන් අපිට. එතකොට උත්තරේ 4. තුන්වෙනි MCQ කට උත්තර දෙන්නේ 4.